හැලෝ ඉතින් රත්තරන් යාළුවනේ ඔයාලට කොහොමද ඔන්න ඉතින් සීතල නත්තලේ අගෝස්තුවෙන් පස්සේ සීතල නත්තලේ නැවතත් මම ඇවිල්ලා තින්නවා තවත් සුපිරිම වැඩකට. ඉතින් ඔයාලට හිතා ගන්න බැරි වෙයි. ඉතින් ගයිස් මේක අම්මා මුත්තා කාලේවත් කරපු නැති වීඩියෝ එකක්. හරිනකොට ලෝකේ කවුරුත් මේ වගේ දෙයක් නම් කරලා නැතුව ඇති. ඉතින් ඔයාලා ගොඩක් දැකලා ඉන්න නත්තලේට ක්‍රිස්මස් ගස් හදනවා. ඉතින් එක එක සැලසිලි හදනවා, හිම වැටෙනවා. ඉතින් ඒ වගේ ඉතින් මටත් හිම වැටෙනවා ඔයාලට පේනවා ඇති. හරි ඉතින් guys ඒ වැඩ නැහැ. ඉතින් අද මම මොකක්ද හදන්න යන්නේ? ඉතින් ඔයාලට ප්‍රශ්නයක්. හරි ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි වීඩියෝ කරමු. නත්තලට සැරසිලි දාමයි මම ගිය පාරත් ගෙනාවා. ඉතින් මේ පාර සැරසිලි නේ මගේ මාතෘකාව යටතේ. ඒ කියන්නේ අපේ තරුංගල් මාතෘකාව යටතේ සුපිරි දෙයක් තමයි කරන්න යන්නේ. හරි ඉතින් මේ වැඩේ සාර්ථක වේද අසාර්ථක වේද කියලා වීඩියෝ අවසානයේදී බලන්න. හරි ඉතින් එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි වීඩියෝ කරමු. let's go. ඕහෝ ඉතින් අලුත් දෙයක් කිව්වම ස්කිප් කරගෙන ඔහේ යනවා ගාලා කඩන මේ බලහල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ ගොඩක් අය වීඩියෝ බලලා යනවා විතරයි. ඉතින් දැන්වත් ඔක සබ්ස්ක්‍රයිබ් කරගන්න. ඕහෝ කට අරන් වල බලන් ඉන්න බෑ. ඉතින් මොකක්ද හදන්න කියලා ඉතින් කියන්න නැතුව හදන්න බෑ. ඉතින් මම හදන්නේ guys නත්තල් ගස් සරුංගලක්. ඉතින් මේකට මන් දාපු නම ඔයාලට නම් තියෙනවා අනිවාර්යයෙන් යටින් දාන්න. ඉතින් නත්තල් ගහ හැඩයට සරුංගලේ. බලමු මේක උඩයයිද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් බලමු කරලා. ඉතින් මේ වගේ සුපිරි පිහියක් ගන්න ඕනේ. ඉතින් මේ පිහිය මොට්ටයි කියලා කිව්වොත් දෙන්නේ. ඉතින් මේ වගේ පොල්ලත් එකකින් ඉරට කපා ගන්න ඕනේ. මෙයා සුද්ධ කරගන්න ඕනේ. ඔන්න ඉරටු ටික සුද්ධ කරා. ඉතින් දැන් තියෙන්නේ තව වැඩක් තියෙනවා මේ ඉරටු හතර සුද්ධ කරගන්න ඕන. ඉතින් පේනවා ඇති මේ ඉරටු වල තව කොළ කෑලි තියෙනවා මේ. පොඩියට තියෙනවා මේ. ඉතින් ඒවා ටිකත් කම්මැලි නැතුව අයින් කරගන්න ඕන. ඉතින් ඉරටු ටික සුද්ධ කරලා ඉවරයි. ඉතින් ඉරටු තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 ඉතින් ඔන්න ඉරටු 11ක් තියෙනවා. ඉතින් දෙමළත් පුළුවන්. ඉතින් දැන් තියෙන්නේ මේ ඉරටු ටික කපා කොටා ඝාතනය කරන්න. ඉතින් දැන් මේ ඉරටු වලින් මම ඉරටු 5ක් දානවා මැදට. මේ විදිහට ඉරටු 5ක් ගන්නවා. ඔයාලට පුළුවන් උසකින් මේ විදිහට සරලා ගන්න. 6ක්ම දානවා. ඉරටු 6ක්ම දානවා. ඉතින් මේ වල තියෙන මෙන්න මේ අගිස් කපලා අයින් කරන්න ඕනේ. මේ විදිහට දැන් මේ වගේ නූල් පොජ්ජකුත් ඕන. ඉතින් දැන් මේ වගේ කපා කොටා ඝාතනය කරපු ඉරටු ටික එකට බැඳ ගන්නවා.
මේකෙන් පේනවා ඇති ඔන්න මනා නිමාවකින් යුතුව කපා කොටා ගන්න එකට ඉරටු ටික මේ විදිහට ගන්න තියෙන. මේකේ දිග. ඉතින් මේ වගේ ඉරටු දෙයක් අරගෙන මේ විදිහට කියලා බලන්න. ඔයාලට නම් උමනා නම් මම ඔයාලට මිනුම් දානවා. මේක නම් කඩා ගන්න. මේක හදන්න අපේ අර සාමාන්‍ය තරුංගල හදන විදිහ නෙමෙයි මේක හදන්න ඇත්තටම. ඒක නැති දැන් මේ තියෙන්නේ මහත පැති දෙකේ පිට දෙකේ. ඉතින් අපි ඒ වුණාට මේ පැත්ත අනිත් පැත්ත හරවල තමයි දාන්නේ. ඔයාලට පේන නැති එක පැත්තක් කීනි පැත්ත. කීනි පැත්ත මහත පැත්ත එක පැත්තකට දාන්නේ. මේ විදිහට තමයි දෙපැත්ත මාරු කරගන්න. මේ විදිහට එකයි. තවත් පිටුට දෙයක් අරගෙන මේ විදිහටම එන්නේ ඒකත් මේ විදිහට ඉරටු දෙක අනිත් පැත්තට හරවලා දාන්න. ඉතින් මේ තියෙන අපි හදාගත්ත ඉරටු දෙක ඉතින් ඔයාලට පේන්නේ දෙකේ උස පිළිබඳ පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මේ වගේ දෙගුණයකට වඩා ටිකක් අඩුයි. ඒ දෙකම දැන් නූල් වලින් ඔතලා තමයි හදලා ඉන්නේ. ඉතින් දැන් තියෙන්නේ මේ තුනම එකට පටි රෝල් කරගන්න. මේ වෙනද වගේ මේක හරියට මැද හොයා ගන්න ඕනේ. විශේෂයෙන්ම මේකේ බැලන්ස් බලන්න ඕනේ. මේ වගේ අනිත් එකක් ගන්න. මේකත් හරි මැද හොයා ගන්න ඕනේ. ඉතින් ඔන්න නත්තල් ගහේ වැඩ ගොඩක් ඉවරයි. ඉතින් දැන් තියෙන අපි නත්තල් ගහ හදන්න.
ඔන්න ඉතින් guys තියෙනවා අපේ නත්තල් ගහ තරුංගල. ඉතින් ඔයාලට පේනවා දැන් නත්තල් ගහ හැටියට දිනන ඉතින් මේ තියෙන ගහේ කඳ. ඉතින් මේ තියෙන මේ විදිහට. ඉතින් ඇලුවට පස්සේ තමයි මේක පෙනුමක් ගන්න පුළුවන්. ඉතින් මාත් හිතලා හැදුවේ. ඉතින් one and only කවුරුත් මේ වගේ දෙයක් කරලා නැහැ. ඔයාලට මම තමයි first time YouTube එකට ගේන්නේ. ඉතින් කවුරු හරි කමෙන්ට් වලින් එහෙම කවුරු හරි මේ විදිහට වීඩියෝ එකක් හදලා දාලා තිබ්බොත් ඔයා තමයි හැදුවේ කියලා ඔයාලා බය නැතුව කෙලින්ම දාන්න. මම තමයි මුලින්ම කරේ කියලා. හරි ඉතින් guys එන ඔන්න අපේ තරුංගල. ඉතින් දැන් මේක අලවන්න තමයි අපිට තියෙන්නේ. හරි ඉතින් guys එන මම මේ තරුංගලේ අලවන විදිහ ඊළඟ වීඩියෝෙන් අරගෙන ඉතින් දැන් ඔයාලා මේ විදිහේ තරුංගලේ හදාගන්න. ඉතින් මේ පාපාර නත්තලට ඔයාලා නත්තල් ගස් අරසන්න බෑ. මේ වගේ තරුංගලයක් හදලා තරුංගලයක ලයිට් දාලා යවන්න. ඒක තමයි නත්තල් නේ. ඉතින් දෙසැම්බර් 25 අනිවාර්යෙන් මේ වැඩේ වෙන්න ඕනේ. ඒක නිසා තමයි මම දැම්ම වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඉක්මනට මම මේක අලවන වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් අලර්ට් එකකින් මේක අනිවාර්යෙන් හදන්න ඔයාලා. ඉතින් හදන අනිවාර්යෙන්ම මගේ අපේ WhatsApp group එකට දාන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙන WhatsApp group එක. ඉතින් මේ යටි link එක දාන්නම් අනිවාර්යයෙන් ඒකට join වෙන්න. හරි ඉතින් guys එහෙනම් ඊළඟ වීඩියෝ එක ඉක්මනටම අරගෙන එන්න. එතකන් ඔයාලා මේ තරුංගලේ හදලා තියාගන්න. ඉතින් Merry Christmas. ස්තුතියි.